ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුව ලෝ පුරා සිදු කරන ඇමරිකා ආධාර වැඩසටහන නැවැත්වීමට තීරණය කිරීමත් සමග 2030 වසර වන විට මරණ මිලියන 14ක් සිදුවිය හැකි බව වාර්තාවක් පෙන්වා දෙනවා. මෙම ආධාර කප්පාදුව අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් සහිත රටවලට දැඩි ලෙස බලපානු ඇති බවටයි වාර්තා වන්නේ. මෙම ආධාර වැඩසටහන යටතේ 2001 සහ 2021 අතර කාලය තුළ මරණ මිලියන 91ක් වළක්වා ගැනීමට හැකිව තිබෙනවා. USAID ආධාර වැඩසටහන ලොව විශාලතම ආධාර වැඩසටහන වන අතර ඒ රටවල් 60කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මකයි. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සෙනෙට් සභිකින් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය සහ ආහාර වැඩසටහන සම්බන්ධයෙන්ද මෙම කෙටුම්පතෙන් සංශෝධන දක්වා තිබෙනවා. පිටු 940කින් සමන්විත මෙම සංශෝධන යෝජනාවලිය ඩෙමොක්‍රටික් පක්ෂය මෙන්ම ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සමාජිකයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ගාසාවේ ස්ථාන කිහිපයකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාසලකට රෝහලකට මෙන්ම ආධාර ලබා දෙන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්. එමෙන්ම මුහුදුබඩ ප්‍රදේශයේ අවන්හලකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 35 දෙනෙකු මිය ගියා. අවන්හලට එල්ල කළ ප්‍රහාරයෙන් මාධ්‍යවේදියෙකු මිය ගොස් ඇති අතර මියගිය අයගෙන් බහුතරයක් කාන්තාවන් හා කුඩා දරුවන් වනවා. මේ දිනවල යුරෝපයට බලපා ඇති උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. ස්පාඤ්ඤය සහ ජර්මනිය මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ, බෙල්ජියමේ, බොස්නියාවේ, හංගේරියාවේ, සර්බියාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද මේ දිනවල පවතින්නේ දැඩි උණුසුම් සහිත කාලගුණයක්. මේ අතර උෂ්ණාධික කාලගුණයත් සමග ජර්මනියේ ජනතාවට උදෑසන 11 සිට සවස 4 දක්වා හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින ලෙසද සෞඛ්‍යාංශ දැනුම් දී තිබෙනවා. ඉන්දුනීසියාවේ වාර්ෂිකව පැවැත්වෙන බාක ටොන්කොන් උත්සවය මෙවරත් පැවැත්වුණා. චීන සංස්කෘතික උත්සවයක් වන මෙය සමෘද්ධිය සැමරීම සඳහායි පවත්වන්නේ. සාම්ප්‍රදායික චීන නෞකාවක් ගිනි තබා දෙවියන්ට ස්තුති කිරීම මෙහිදී සිදුවනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.